කතාව පටන් ගන්නේ හරිම ලස්සන හිතෙන වෙන පසළොස්වක පෝය දවසක රැකින් මගධ දේශයේ බලවත් අජාසත් රජතුමා මාලිගාවේ උඩුමහලේ ඉඳ මැමැතිවරුත් එක්ක අර පුරහද දිහා බලාගෙන ඉන්නවා. හැමදේම නිශ්ශබ්දයි ශාන්තයි. ඒත් රජතුමාගේ හිත ඇතුලේ ලොකු කලබලයක්. එතුමාට හිතෙනවා මේ වගේ රැයක මගේ හිත සනසවන්න පුරුවන් ශ්‍රමණියෙක් බ්‍රාහ්මණයෙක් හම්බ වෙන තිබුණා නම්. ඔව් මේ ප්‍රශ්නේ තමයි හැමදේකම ආරම්භය. අද අපි ගැඹුරින් බලන්න යන්නේ පැවිදි ජීවිතයකින් මේ ජීවිතේදීම ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන අස්පනා අපිට පේන ඵල මොනවද කියන එක ගැන. අපි මේකට පදනම් කරගන්නේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක්. මේක නිකම්ම කතාවක් නෙවෙයි. ඒ කාලේ ඉන්දියාවේ තිබුණු දාර්ශනික පරිසරය ගැනම අපූර්ව කඩපතක් වගේ. ඒක හරියට අදහස් උදහස් තරංග වදින දැවන්ත වෙළඳ පොලක්. එකම ප්‍රශ්නයකට සම්පූර්ණයෙන්ම වෙනස් උත්තර දෙන ගුරුවරු 6 දෙනෙක් සහ බුදුරජාණන් වහන්සේ. ඔව් මේ සංවාදයේ ඇත්තටම ජීවිතයේ අර්ථ හොයන ඕනෑම කෙනෙකුට අදටත් වැදගත්. එතකොට රජතුමා තමන්ගේ ආශාව ප්‍රකාශ කළාට පස්සේ ඇමතිවරු එක එකනා නම් කියනවා. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම අයගේ නම් පූරණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේස කම්බල. ඔක්කොම 6 දෙනෙක්වම යෝජනා කරනවා. හැබැයි පුදුම දේ තමයි අජාසත් රජතුමා කිසිම උනන්දුවක් නැතුව නිශ්ශබ්ද වෙනවා. ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ එතුමා මේ අය ගැන දැනටමත් අහලා තියෙනවා, සමහර වෙලා හම්බ වෙලත් ඇති. ඒත් Taman හොයන දේ ලැබිලා නැහැ. හරියටම. එතුමා හොයන්නේ නිකම්ම ප්‍රසිද්ධ ගුරුවරයෙක් නෙවෙයි, Tamanගේ හිතට දැනෙන කෙනෙක්. Tamanගේ හෘද සාක්ෂියට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක්. අන්තිමේදී නිශ්ශබ්දතාවිය බින්දින්නේ රජතුමාමයි. එතුමා තමන්ගේ වෛද්‍යවරයා ජීවක දිහා බලලා අහනවා, යහළු ජීවකය ඔබ ඇයි නිශ්ශබ්ද කියලා. ජීවක තමයි බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ. ඒ නම ඇහුණ ගමන් රජතුමාගේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. එතුමා යන්න තීරණය කරනවා. නිකන් නෙවෙයි. ඇතින්යන් 500ක් එක්ක මහා පෙරහැරකින්. හැබැයි බුදුන් වහන්සේ ඉන්න අඹවණේට ලං වෙද්දී රජතුමාට මහා බියක් දැනෙන්න පටන් ගන්නවා. තැතිගැන්මක්. ඒකට හේතුව තමයි 1250ක් භික්ෂුන් වහන්සේලා ඉන්න තැනකින් කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැති එක. විසුමකතර සද්දයක්වත් උගුරක් පාදන සද්දයක්වත් නැහැ. ඔව්. මාලිගාවේ කසුකුසුවට කුමන්ත්‍රණවලට උරු වෙච්ච රජතුමාට මේක අදාහ ගන්න බෑ. එතුමා හිතන්නේ මේක උගුලක් කියලා. ඒ යාළු ජීවිකේ මාව රැවට්ටුවේ නෑ නේද කියලා එතුමා අහනවා. ඒත් ඇත්තටම ඒ නිශ්ශබ්දතාවය තමයි විනයගරුක සංසුන් මනස්වල පළවෙනි සාක්ෂිය. වචනයක්වත් කතා නොකර ඒ භික්ෂු සංඝයා පැවිදි ජීවිතයේ පළවෙනි ඵලයා රජතුමාට පෙන්නලා ඉවරයි. කොහොම හරි බිය නැති කරගත්ත රජතුමා බුදුන් වහන්සේව හමු වෙනවා. වැඳලා වාඩි වෙලා තමන්ගේ ප්‍රශ්නේ අහනවා. හරිම ඍජු ප්‍රශ්නයක් නේද? ඔව්. හරිම ප්‍රායෝගික ප්‍රශ්නයක්. ස්වාමිනී, මේ ලෝකේ වඩුවෙක්, කම්මල්කරුවෙක් වගේ ශිල්ප දන්න අය ඒ ශිල්පෙන් මේ ජීවිතේදීම තමන්වත් තමන්ගේ පවුලවත් සතුටු කරවනවා. ඒක අපේ ඇස් දෙකටම පේනවා. ඒ වගේ පැවිදි ජීවිතේනුත් මේ ජීවිතේදීම ලබන්න පුළුවන් අස්පනා පිට පේන ප්‍රයෝජනයක් ඵලයක් තියෙනවද? බුදුන් වහන්සේ එකපාරටම උත්තර දෙන්නේ නැහැ. උන්වහන්සේ අහනවා ඔබ මේ ප්‍රශ්නේ වෙන කෙනෙක්ගෙන් අහුවද කියලා. එතකොට තමයි රජතුමා තමන්ගේ අසාර්ථක සම්මුඛ පරීක්ෂණ 6ක් ගැන කියන්නේ. පළවෙනියටම පූරණ කස්සප. එතුමා උගන්වලා තින්නේ අක්‍රියාවාදී. ඒ කියන්නේ කරන දෙයට විපාකයක් නැහැ. පිනක් හෝ පවක් කියලා දෙයක් නැහැ. ඔව්. කෙනෙක් මෙරුවත් පවක් නැහැ කියලායි කියන්නේ. මේක ඒ කාලේ සමහර බුද්ධිමත්තුන්ට හරිම ආකර්ෂණීය වෙන්න ඇති නේද? මොකද ඒකෙන් හැම සදාචාරාත්මක වගකීමකින්ම නිදහස් වෙන්න පුළුවන්. ඒත් රජතුමාගේ ප්‍රශ්නට උත්තරයක් නෙවෙයි. ඊළඟට මක්කලි ගෝසාල. එතුමා කියවේ සංසාර ශුද්ධිය ගැන. නියතිවාදිය. ඒ කියන හැමදේම කලින් තීරණය කරලා ඉවරයි. තමන්ගේ උත්සාහයෙන් කරන්න දෙයක් නැහැ. නූල් බෝලයක් වගේ. ඒකේ නූල තියෙන ප්‍රමාණයද ලිහිලා යනවා. ඒකත් රජතුමා හොයන දේ නෙමෙයි. ඊළඟට අජිත කේස කම්බල. උච්ඡේදවාදය. ඔව්. මරණින් මතු සියල්ල ඉවරයි. පරලොවක් නැහැ. මේක අද කාලේ තියෙන භෞතිකවාදී අදහස් වලට ටිකක් සමානයි. පේන දේ විතරක් විශ්වාස කරනවා.
පස්සේ පකුද කච්චායන කියනවා ලෝකේ හැදිලා තියෙන්නේ වෙනස් නොවන මූලධාතු 7කින් කියලා. කෙනෙක්ව මෙරුවත් වෙන්නේ කඩුවක් ඒ ධාතු අතරින් යන එක විතරයිලු. මේ එකකින්වල් ජීවත් වෙන්න ඕන කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැහැ. නිඝණ්ඨ නාථපුත්ත කතා කරලා තියෙන්නේ ශාරීරික සංවරයක් ගැන. ඒත් ඒකෙන් ලැබෙන ඵලය ගැන පැහැදිලි කිරීමක් නැහැ. අන්තිම කෙනා තමයි හරිම අපූරු. සංජය බේලට්ටි පුත්ත. එයා නම් කිසිම දෙයකට පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ. පෙරලොවක් තියෙනවද ඇහුවාම තියම කියන්නෙත් නැහැ, නෑ කියන්නෙත් නැහැ. ලිස්සලා යනවා. ආඳුකුමෙන් ලිස්සා යන ස්වභාවය. ඒක බුද්ධිමය වශයෙන් අවංක නැති පිළිතුරක්. රජ කෙනෙකුට ඒ වගේ අවිනිශ්චිත උත්තර වලින් වැඩක් නැහැ. ඉතින් රජතුමා මේ හැම උත්තරයක් ගැනම තමන් මේ කලකිරීම කියන්නේ හරිම අපූර්ව උපමාවක්. මොකද්ද? ස්වාමීනි, ඒක හරියට අම්බ ගැන ඇහුවම දෙල් ගැන කියනවා වගේ වැඩක්. හරිම පැහැදිලි. ඉතින් මේ පසුබිම තුල තමයි බුදුන් වහන්සේගේ පිළිතුර කැපී පෙනෙන්නේ. උන්වහන්සේ ගැඹුරු දර්ශනයක් දේශනා කරනව වෙනුවට රජතුමාගේම ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ අහනවා, මහරජා, ඔබේ රාජධානියේ ඉන්න 16ක් ගැන හිතන්න. ඔහු ඔබටත් කලින් නැගිටිනවා, ඔබටත් පස්සේ නිදා ගන්නවා, ඔබව සතුටු කරවන්නම උත්සාහ කරන්නේ. දවසක් ඒ 16 හිතනවා මේ කර්මය පුදුමයි. මමත් මිනිසෙක්, රජතුමත් මිනිසෙක්. එතුමා සැප විඳිද්දී මම දුක් විඳිනවා. මම පැවිදි වෙනවා කියලා. ඔහු පැවිදි වුණොත් ඔබ යාට ආපහු ඇවිත් දාස වැඩ කරන්න කියලා අණ කරනවද? බලන්න කොච්චර ශූර sannivedana උපායක්ද කියලා. උන්වහන්සේ නිර්වාණය ගැනවත් කර්මය ගැනවත් මුලින්ම කතා කරන්නේ නැහැ. පටන් ගන්නේ රජතුමා හොඳටම දන්නා ලෝකයකින්. බලය, තත්වය, සේවක සම්බන්ධතා. රජතුමා උත්තර දෙනවා, අනේ නෑ ස්වාමිනී, මං එහෙම කරන්නේ නෑ. මම එතුමාව දැක්කම හුනස්නෙන් නැගිටිනවා, වඳිනවා, ආසනයක් දෙනවා, සිව්පසෙන් උපස්ථාන කරලා ආරක්ෂාව සැලසෙනවා කියලා. එතකොට බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. මහරජා, ඔන්න පැවිදි ජීවිතයේ මේ ජීවිතේදීම ලබන පළවෙනි ප්‍රයෝජනය. සමාජ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීම. මේ පළවෙනි ඇස්පැන අපපේන ඵලය. හරියටම ඒක සමාජ විද්‍යාත්මක පිළිතුරක්. රජ කෙනෙකුට පවා තීරුම් ගන්න පුළුවන් ඒත් රජතුමා එතනින් නවතින්නේ නැහැ. ඔව්. එතුමා අහනවා මීටත් වඩා අතිශයින්ම උසස් වූත් අතිශයින්ම ප්‍රණීත වූත් දෙයක් තියෙනවද කියලා. එතනින් දැන් තමයි බුදුන් වහන්සේ අභ්‍යන්තර ඵල ගැන කතා කරන්න පටන් ගන්නෙ. ඒක පටන් ගන්නෙ සීලයෙන්. ඒ කියන්නේ හික්මුණු ජීවිතයකින්. වැදගත්ම දේ සීලය කියන්නේ නිකම්ම නීති ටිකක් නෙවෙයි. ඒකෙන් ලැබෙන පළවෙනි මානසික ඵලය තමයි අවිපටිසාරය. ඒ කියන්නේ පසුතැවීමක් නැතිකම. තමන්ගේ ක්‍රියා ගැන බිය වෙන්න හේතුවක් නැහැ. ඔව්. සතුරන්ව පරදවපු රජ කෙනෙක් වගේ බියක් නැතිව ඉන්නවා. ඒ මානසික නිදහසම විශාල ඵලයක්. හොඳයි. සිල්වත් වීමෙන් බිය නැති වුණාට පස්සේ හිත ඇතුලේ තියෙන ගැටලු විසඳගන්නේ කොහොමද? ඊළඟ තමයි හිතේ ශක්තිය උරා ගන්න හිතේ පදිංචිකාරයෝ 5 දෙනෙක්ව අයින් කරන එක. පංච නීවරණ. ඔව්. බුදුන් වහන්සේ මේවා පැහැදිලි කරන්න පාවිච්චි කරන උපමා ටික නම් පුදුම සහගතයි. පළවෙනි එක කාමච්ඡන්දය. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවන්න තියෙන ආසාව. ඒක හරියට ණයකින් නිදහස් වෙනවා වගේලු. ණයකින් නිදහස් වෙනවා වගේ. ඔව්. හිටන්න ණය වෙලා ඉන්න කෙනෙක් ගැන. යාට නිදහසක් නෑ, හිතේ බරක්. ඒ වගේ තමයි කාමච්ඡන්දය. ඒකෙන් නිදහස් වුනම ලොකු සහනයක් දැනෙනවා. දෙවැනි එක ව්‍යාපාදය, තරහ, ද්වේෂය. ඒක දරුණු ලෙඩකින් සුව වෙනවා වගේලු. ඔව්. තරහින් ඉන්න කෙනාගේ හිත ලෙඩ වෙලා. ඒක නැති වුනාම ලැබෙන්නේ නිරෝගී මනසක සුවය. තුන්වැනි නීවරණය තීන මිද්දය. ඒ කියන්නේ අලසකම, නිදිබෙර ගතිය. ඒක හිරගෙදරකින් නිදහස් වෙනවා වගේලු. හිරගෙදරකින්. හරියටම අලසකම අපේ මානසික ශක්තිය හිර කරගෙන ඉන්නේ නේද? ඒකෙන් මිදෙන එක හිරෙන් නිදහස් වුණා වගේ. ඊළඟට උද්ධච්ච කුක්කුච්චය, සිතේ විසිරීම. ඒක වහල් බවෙන් මිදෙනවා වගේලු. ඒ කියන්නේ විසිරුණු හිතක ස්වාමියා ඔබ නෙවෙයි, ඔබේ සිතුවිලි. ඒ වහල් බවෙන් මිදුනාම තමයි හිතේ ස්වාමියා වෙන්න පුරුවන්. අන්තිම එක විචිකිච්ඡාව, සැකය. ඒක භයානක කාන්තාරයකින් එතර වෙලා ආරක්ෂිත ගමකට එනවා වගේ. සැකේ දුරු වුණාම ලැබෙන්නේ ආරක්ෂාව. ඉතින් මේ නීවරණ පහ නැති වුණාම හිතේ උපදින ප්‍රීතිය සහ සැනසීම තමයි ඊළඟ දෘශ්‍යමාන ඵලය. මේ නිදහසෙන් සහ ප්‍රීතියෙන් පස්සේ ඒ ශක්තිය යොමු කරන්නේ කොහටද? ඒ ශක්තිය තමයි ධානය කියන ගැඹුරු සමාධි අත්දැකීම් වලට මඟ පාදන්නේ. බුදුන් වහන්සේ මේවා විස්තර කරන්නත් හරිම සංවේදී උපමා පාවිච්චි කරනවා. පළමු ධානය. ඒක හරියට හොඳට අනපු නානු පිටක් වතුරෙන් තෙත් වෙලා ඒත් බින්දක්වත් එළියට නොවැගිරෙනවා වගේ කියලායි කියන්නේ. ඔව්. විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් සහ සුවයෙන් මුළු ශරීරෙම පිරීලා යනවා. දෙවනි ධානයට දෙන උපමාව ඊටත් වඩා ගැඹුරුයි වගේ.
ඒක යටින් උල්පත් මතුවෙන ගැඹුරු විලක් වගේලු. ඔව්. මෙතනදී ප්‍රීතියෙන්නේ පිටතින් නෙවෙයි සමාධිය ඇතුළෙන්මයි විල ඇතුළෙම මතුවෙන දියදාරාවලින් මුළු විලම පිරෙනවා වගේ. තුන්වෙනි ධානය වතුරේ ඇතුළෙම ගිලිලා තියෙන නෙළුම් මලක් වගේ. මෙතනදී ප්‍රීතිය කියන උද්වේගකර හැඟීමක් නැති වෙලා ගිහින් උපේක්ෂා සහගත සුවයක් ඉතුරු වෙනවා. හතරවෙනි ධානයේට එද්දී ඒක හරියට සුදු රෙද්දකින් මුළු ඇගම වහගත්ත කෙනෙක් වගේ. මුළු ශරීරයම පාරිශුද්ධ සිතින් උපේක්ෂාවෙන් සහ සිහියෙන් පිරී පවතිනවා. මේවා වචනින්ලින් විස්තර කරන්න බැරි අත්විඳින්න ඕන මානසික සුවයන්. ඉතින් දැන් බලන්න බුදුන් වහන්සේගේ පිළිතුරේ ගමන් මාර්ගය. බාහිර ලෝකයෙන් පටන් අරන් සමාජ ගෞරවය වගේ දෙයකින් පටන් අරන් ක්‍රමයෙන් අභ්‍යන්තර ලෝකයේ ගැඹුරුම අත්දැකීම් දක්වා පියවරෙන් පියවර ගෙනාවා. රජතුමා ඇහුවේ ඇස්පනා පිට පේන ඵලයක්. බුදුන් වහන්සේ පෙන්වුවේ ඊට වඩා 100,000 ගුණයකින් ප්‍රණීත ඵලයක්. මේ ගමන එතනිනුත් නතර වෙන්නේ නේද? ඔව් මේ තරම් පිරිසිදු වුණු සමාධිමත් වුණු හිත ඊටත් වඩා ගැඹුරු දේවල් සඳහා මෙවලමක් බවට පත් වෙනවා. ඒට හරියට හොඳට ඔපදැමූ කැඩපතක් වගේ. ඒකෙන් යථාර්ථය දකින්න පුළුවන්. සූත්‍රයේ විස්තර වෙනවා මේ සිතින් අතීත භවයන් දකින්න හැටි. පුබ්බේ නිවාසානුසති ඥානය. සත්වයන් කර්මයට අනුව උපදින හැටි දකින්න හැටි. ඒ කියන්නේ චුතූපපාත ඥානය. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික අත්දැකීමෙන් එහාට ගිහින් ලෝකීය ක්‍රියාකාරීත්වය ගැනම අවබෝධයක් ලබනවා. හරියටම අවසානයේදී සියලු කෙලෙසුන්ගෙන් මිදී ආශ්‍රවක්ෂය කර නිවන් අවබෝධ කරන ආකාරය. ඒ කියන්නේ ආසවක්ඛය ඥානය දක්වාම විස්තර කරනවා. ඒක තමයි උත්තරීතරම ඵලය. පුදුමයි. රෑ තමන්ගේ හිත සනසව ගන්න ක්‍රමයක් හොයාගෙන ආපු රජතුමාට මිනිස්සෙකුට ළඟා වෙන්න පුළුවන් ඉහළම තත්වයේ දක්වා දිවෙන සම්පූර්ණ මාර්ග සිතියමත්ම ලැබෙනවා. මෙහි ප්‍රධානම පණිවිඩය තමයි බුදුන් වහන්සේ පිළිතුරු දෙන ආකාරය. එතුමා ප්‍රශ්න අහන කෙනා ඉන්න තැනින් පටන් අරන් ඔහුට තේරුම් ගත හැකි දේවල් තුලින් ඔහුව ගැඹුරුම සත්‍ය කර අරගෙන යනවා. ඒක රජතුමාගේ ලෝකය ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඒ ලෝකයම පදනම් කරගෙන ඊට එහා තියෙන දෙයක් පෙන්වා දීම. මේ සාකච්ඡාව අවසානයේ අපිට හිතන දෙයක් ඉතුරු වෙනවා. මේ සූත්‍රයේ අපිට ලබා දීපු කොටස අවසන් වෙන්නේ බුදුන් වහන්සේ රජතුමාට දෙන්න යන්න කාලයයි කියන තැනින්. නමුත් කතාව ඊළඟට වෙන්නේ අජාසත් රජතුමා තමන්ගේ පියාව ඝාතනය කළ බව පාපොච්චාරණය කිරීම. ඉතින් අපිට හිතන්නේ පිරිවෙන ප්‍රශ්නය තමයි මේ තරම් ගැඹුරු ශාන්තියක් සහ ප්‍රඥාවක් ලබා ගැනීමේ හැකියාව අපේ අතින් අතීතයේදී වෙච්ච දරුණු සමාවදිය නොහැකි වැරදි එක්ක ගැලපෙන්නේ කොහොමද? අපේ අත්වල දැනටමත් ලියේ තැවරිලා තියෙද්දි පිරිස්තු වීමක් හොයාගෙන යෑමේ තීරුම ඇත්තටම කුමක්ද?